Ciao a tutti, ciao, ciao ormai. ගිය සති අපි අවේරේ අරගෙන ආරේ ඉවත් කරලා ආතෝ දාගෙන අතීතේ සාදගත්තා මතක ඇති. ඒරේ ඌතෝ ඊරේ ඊතෝ කියලාත් මම පොඩ්ඩක් තේරුම් කරලා දුන්නා ගිය සතියේ සති දෙක ඇතුළත අපි මේ පාඩම කරා. නමුත් මට අද හිතුණා මෙන්න මෙතන මේ ලස්සන මල් වර්ගයක් තියෙනවා මෙතන ඉඳලා පොඩි පාඩමක් කරන්න කියලා හිතුණා. ආර් ඉවත් කරලා ආතෝ දාගෙන ඒර් ඉවත් කරලා ඌතෝ දාගෙන ඊර් ඉවත් කරලා ඊතෝ දාගෙන අවේරෙත් එක්ක මේ ක්‍රියාපද ටික මට කරන්න හිතුණා. පොඩ්ඩක් බලන්න. ඔයාලා මේක ඔලුවට ගන්න බලන්න. ඔයාලට ගොඩක් වැදගත් වෙනවා මේවා. අපි මුලින්ම ආර්ය ක්‍රියාපද ටිකක් අරගමු. බලන්න. ක්‍රියාපද තුනක් මම කියන්න. මංජාරේ කනවා, මංජාතෝ කෑවා. ලවරාරේ වැඩ කරනවා, ලවරාතෝ වැඩ කරලා වැඩ කෙරුවා. පගාරේ ගෙවනවා, පගාතෝ ගෙවුවා. ආර්ය ක්‍රියාපද ආර් ඉවත් කරලා ආතෝ දාගත්තා, අතීතේ සාදගත්තා. මංජාරේ කනවා, මංජාතෝ කෑවා. ලවරාරේ වැඩ කරනවා, ලවරාතෝ වැඩ කළා. පගාරේ ගෙවනවා, පගාතෝ ගෙවුවා. ඒ ආර්ය ක්‍රියාපද. ඒරේ ක්‍රියාපද ක්‍රේදරේ විශ්වාස කරනවා, ක්‍රේදූතෝ ඌතෝ ඒර් ඉවත් කරලා ඌතෝ දාගන්න තියෙනවා. ක්‍රේදූතෝ විශ්වාස කළා. අවේරේ යම් දෙයක් චතුව තිබෙනවා, තිබෙන දෙයක් අපිට කියන්න පුළුවන් මේ අවේරේ කියන ක්‍රියාපදය අරගෙන. මේ අවේරේම තමයි උදව්වට ගන්න බලන්නේ අපි. අවේරේ කියන ක්‍රියාපදය ගත්තා, චතුව තිබෙනවා. අවූතෝ චතුව තිබුණා. ඒර් ඉවත් කරා ඌතෝ දාගත්තා. චතුව තිබුණා. වෙන්දෙරේ විකුණනවා, ඒර් ඉවත් කරා ඌතෝ දාගත්තා. වෙන්දූතෝ වෙන්දෙරේ විකුණනවා, වෙන්දූතෝ වික්කා. එතකොට ඒරේ ක්‍රියාපද වලට ඒර් ඉවත් කරලා ඌතෝ දාගත්තා. ඊරේ ක්‍රියාපද දොර්මීරේ නිදා ගන්නවා, දොර්මීතෝ නිදාගත්තා. ඊර් ඉවත් කරලා ඊතෝ දාගත්තා. දොර්මීරේ නිදා ගන්නවා, දොර්මීතෝ නිදාගත්තා. සෙන්තීරේ දැනෙනවා, යම් දෙයක් දැනෙනවා, ගඳ සුවඳ ඕනම දෙයක් අල්ලද්දී අපිට රස්නේ සීත දැනෙනවා වගේ දැනෙන ඕනම දෙයක් මේ සෙන්තීරේ කියන එකෙන් කියන්න පුළුවන්. සෙන්තීරේ දැනෙනවා, සෙන්තීතෝ දැනුණා, ඊර් ඉවත් කරලා ඊතෝ දාගත්තා. කපීරේ තේරුම් ගන්නවා, ඊර් ඉවත් කරා ඊතෝ දාගත්තා. කපීතෝ තේරුණා. දොර්මීරේ නිදා ගන්නවා, දොර්මීතෝ නිදාගත්තා. සෙන්තීරේ දැනෙනවා, සෙන්තීතෝ දැනුණා. කපීරේ තේරුම් ගන්නවා, කපීතෝ තේරුම් ගත්තා. ඔයාලට තියෙන්නේ මේ ක්‍රියාපද ටික අරගෙන මංජාතෝ කියන පැත්ත ඔලුවට ගන්න. මංජාතෝ කියන ලවරාතෝ, පගාතෝ, ක්‍රේදූතෝ, අවූතෝ, වෙන්දූතෝ, දොර්මීතෝ, සෙන්තීතෝ, කපීතෝ කියන අතීතේ විතරක් අරගෙන. අතීතේ විතරයි ගන්නෙ. වර්තමානයේ ගන්නෙ නැත. මේ ක්‍රියාපදේ මුල් ස්වරූපය ගන්නෙ නැහැ. මේක අතීතේ විතරයි ගන්නෙ. ඔයාලට තියෙන්නේ අවේරෙත් එක්ක අවේරේ ලියලා බලන්න. ඉතින් මේක අවේරේ. කඩම බලන්න අවේරේ කියන ක්‍රියාපදේ මේ අතීතයත් එක්ක යනකොට තමයි මේ අවේරේ සහ ඉස්සරේ භාවිත කරන්නේ. මේ අවේරේ ක්‍රියාපද ටික. ආරේ ක්‍රියාපදත් එක්ක, ඒරේ ක්‍රියාපදත් එක්ක, ඊරේ ක්‍රියාපදත් එක්ක අතීතය අරගෙන අවේරේ ක්‍රියාපදය අරගෙන මේක කියන්න තමයි තියෙන්නේ. හරි අවේරේ. යෝ තු ආයි ලුයි ලෙයි ආ දෙලා දෙන්නේ කියනවා. ඔබ කියන කෙනත් වර්ෂ දෙන කෙනා ඉදිරියේ ඉදී පිරිමි කෙනෙක් වෙන්නත් පුළුවන්, ගෑනු කෙනෙක් වෙන්නත් පුළුවන්. Noi abbiamo voi avete loro hanno මොනාය යෝ මම මා සතුව තිබෙන දෙයක් කියද්දි මේකෙන් තමයි මේ ක්‍රියාපදය ගන්න මා සතුව තිබෙන ඕනම දෙයක් කියලා මේකෙන් කියන්න පුළුවන්. නමුත් මේ අවේරේ උදව්වට අරගෙන
කියන්නේ yo tu ai mah satu තින්නේ yo නුඹ සතුව තියෙන tu ai lui a ඔහු සතුව තිබෙනවා lei a ඇය සතුව තිබෙනවා lei a ඔබ සතුව තිබෙනවා ඉදිරි පිටින් ඉන්නෝනේ ඔබ කියන කෙනා ගැර කෙනෙක් වෙන්න පුළුවන් පිරිමි කෙනෙක් වෙන්න පුළුවන් ගරුත්වයක් දෙන කෙනෙක් noi අපි සතුව තියෙනවා noi abbiamo අපි සතුව තිබෙනවා voi avete නුඹලා නැත්නම් ඔයාලා ගන්න පුළුවන් ඔයාලා කියන විදිහට ගන්න පුළුවන් voi avete නුඹලා සතුව තිබෙනවා නැත්නම් ඔයාලා සතුව තිබෙනවා loro hanno ඔවුන් සතුව තිබෙනවා ඔවුන් ඒගොල්ලෝ සතුව තිබෙනවා ඉතින් මේ කට්ටියව අරගෙන මෙයාලව ලියා ගන්නවා ලියලා මෙයාට ක්‍රියාපදවල අතීතය දාගන්න පුළුවන් මට විතරක් ගන්න බලන්න ඕ මංජාතෝ මම කෑවා ඕ ලවරාතෝ මම වැඩ කෙරුවා ඕ පගාතෝ මම ගෙව්වා ඕ ක්‍රෙදූතෝ මම විශ්වාස කළා ඕ අවුතෝ මට තිබුණා ඕ වෙන්දූතෝ මම වික්කා ඕ දොර්මීතෝ මම නිදාගත්තා ඕ සෙන්තීතෝ මට දැනුණා ඕ කපීතෝ මට තේරුණා හරි නුඹට තේරෙනවා කියන්නේ tu ai tu දැම්මේ නැතත් ඔයාලට ආයි කියද්දි tu කියන කෙනා ඉන්නවා හරි අපි ගමු tu දාලා tu ai mangiato නුඹ කෑවා tu ai lavorato නුඹ වැඩ කළා tu ai pagato නුඹ ගෙව්වා tu ai creduto නුඹ විශ්වාස කළා tu ai avuto නුඹ සතුව තිබුණා tu ai venduto නුඹ වික්කා tu hai dormito නුඹ නිදාගත්තා tu hai sentito නුඹට දැනුණා tu hai capito නුඹට තේරුණා මේකම අපිට ප්‍රශ්නයක් විදිහට යොමු කරන්නත් පුළුවන් ප්‍රශ්නයක් විදිහට යොමු කරන්න විතරයි තියෙන්නේ හරි ඒවා මම කරනවා ඉදිරියේදී බලන්න මේ මම මෙතන මට හිතුණා මේ පාරේ ඔයාලට පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න හරි මම හිතනවා ඔයාලට තේරුණා කියලා දැන් ඔයාලට කැමති කෙනෙක්ව දාගන්න පුළුවන් මේකට දාලා ඔයාලට තියෙන ක්‍රියාපද අතීතය කියන්නේ විතරයි හරි අපි කියමු අපි සතුව තිබුණා කියලා. අපි කෑවේ බිව්වේ ගියේ කියලා. මේ ක්‍රියාපදවල අතීතයත් එක්ක කියන්නේ. ඒතකොට සතුව තිබෙන දෙයක් තමයි. සතුව තිබෙන ඕනම දෙයක් කියන්න පුළුවන්. මෙතන මම කෑව බිව්ව නෑව බිව්ව පැනලා අවේරේ ක්‍රියාපද උදව් කරගෙන මේ වැඩේ කරන්නත් පුළුවන්. හොඳට මතක් තියාගන්න. එසරේ අවේරේ උදව්වට ගන්නවා මේ ක්‍රියාපදවල අතීතයට. මේක අපි දැන් අවේරේ ක්‍රියාපද විතරක් නිසා අවේරේ උදව්වට අරන් තියෙනවා. හරි අපි මේ වැඩේ කරයි කියලා අපි කෑවයි කියලා කියද්දි කොහොමද කියන්නේ? Noi abbiamo බලන්න abbiamo mangiato අපි කෑවා noi abbiamo lavorato අපි වැඩ කළා noi abbiamo pagato අපි ගෙව්වා noi abbiamo creduto අපි විශ්වාස කළා noi abbiamo avuto අපි සතුව තිබුණා noi abbiamo venduto අපි වික්කා noi abbiamo dormito අපි නිදාගත්තා noi abbiamo sentito අපිට දැනුණා noi abbiamo capito අපිට තේරුණා අපි තේරුම් ගත්තා කියන එක අපිට තේරුණා ඕකේ මේ ඔයාලට මේ කැමති කෙනෙක්ව දාගන්න පුළුවන් මේක දාලා ක්‍රියාපද අතීතයේ දාන්න තියෙන්නේ මේ ක්‍රියාපද වල අතීතයේ අවේරේ ක්‍රියාපද වල අතීතයට අවේරේ උදව්වට ගන්නවා එසරේ ක්‍රියාපද වල අතීතයට එසරේ උදව්වට ගන්න හොඳට මතක් තියෙන එසරේ මම තාම කරේ නෑ අවේරේ තේරුම් කරා බීච් එකක් නම් මතක ඇති ඒක තමයි අපි දැන් මේ කරගෙන යන්නේ ක්‍රියාපද වල අතීතය තාම කරන්නේ. අපි අවේරේ කියන්නේ මොකද්ද කියලා අපි තේරුම් ගත්තේ නැහැ තාම. එසරේ තේරුම් කරේත් නැහැ. එසරේ තේරුම් කරාට පස්සේ තමයි එසරේ ක්‍රියාපද වලට මම යන්නේ. ඒ නිසා ටිකක් මේක ඕනාය බලලා ඉගෙන ගන්න තියෙනවා. එහෙනම් අපි අවේරේ එසරේ ටිකක් වැඩිපුර ඉගෙන ගන්න බලමු. මොකද මේ දෙකෙන් ගොඩාක් දේවල් අපිට කරගන්න පුළුවන්. මම ඔයාලට දැන් ක්‍රමානුකූල ක්‍රියාපද තමයි දීගෙන ආවේ මේ වෙනකම්. අක්‍රමානුකූල ක්‍රියාපද වර්තමානයේ කැඩුවෙත් නෑ. අතීතයේ කැඩුවෙත් නෑ. මොකද දැන් අතීතයේ කාටවත් ක්‍රමානුකූල විදිහට තමයි ගියේ ආරයාතෝ ඒරේ ඌතෝ ඊරේ ඊත. අක්‍රමාර්ථ කරනවා කියන්නේ දැන් සාමාන්‍යයෙන් මේ මම ක්‍රියාපද දෙක තුනක් කියන්න බලන්න. ප්‍රෙන්දරේ ගත්තොත් ඒරේ ක්‍රියාපදයක්. ප්‍රෙන්දූත නෙමෙන්නේ. ප්‍රෙසෝ වෙන්නේ. මෙත්තරේ ගත්තොත් ප්‍රෙන්දරේ කියන්නේ ගන්නවා මෙත්තරේ කියන්නේ තියෙනවා යම් තැනක අපි මොකක් හරි තබනවා කියලා කියද්දි තබනකොට මේකෙන් මෙත්තරෙන් කියන්නේ ප්‍රෙන්දරේ ගන්නවා මෙත්තරේ තියෙනවා ප්‍රෙන්දරේ ප්‍රෙසෝ වෙනවා අතීතයේදී ප්‍රෙන්දරේ ඒරේ ක්‍රියාපද ඌතේ වලින් අවසන් වෙන්නේ
ප්‍රෙසෝ වෙන්නේ. මෙත්තරේ මෙතුත නෙමේ මෙස්සෝ වෙන්නේ. අප්‍රීරේ ඊරේ ක්‍රියාපද අප්‍රීතු නෙමෙයි වෙන්නේ අපෑර්ථ වෙන්නේ. අපෑර්ථ කියන සමහර අය අපෑර්ථ කියන ඒක එක මේ රටේ පැති වලට ටිකක් වෙනස් වෙලා තියෙනවා. හරි. ඉතින් අපෑර්ථ නැත්නම් අපෑර්ථ කියලා කියන්න පුළුවන්. එතකොට ඊත කියන්නේ මේ වෙනස් වෙලා තියෙන්නේ. අදින අපෑර්ථ වෙලා තියෙනවා. හරි. නිසා ඒ වගේ වෙනස් වීම වෙනවා. ඉතින් මෙත්තරේ මෙස්සෝ ප්‍රෙන්දරේ ප්‍රෙස් මේ දෙක ටිකක් ඔළුවට තියාගෙන මේ අක්‍රමානුකූල ක්‍රියාපදත් අපි කරන්න ඕන. අක්‍රමානුකූල ක්‍රියාපද අපි කරන්න ඕන. ඉතින් මම හිතනවා ඔයාලට මේකේ මොනවාරි ඉගෙන ගන්න පුළුවන්. මම මේ පාඩමේ මොනවාරි ඉගෙන ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉගෙන ගන්න පුළුවන් ටිකක් කල්පනාවෙන් නුවණාවෙන් ලියාගෙන පාඩම් කරන්න තියෙන්නේ. අපි ලස්සන පාඩමකින් බලමු අපි අක්‍රම ක්‍රියාපද කරන්න බලමු. ඊට පස්සේ මම අවේරේ කියන එක තේරුම් කරලා දෙන්න කරුණා. එසේරේ තේරුම් ගන්න බලමු. එසේරේ තේරුම් ගත්තට පස්සේ මම තේරුම් කරාට පස්සේ එසේරේ කියන්නේ මොකක්ද කියලා තේරුම් කරාට පස්සේ අපි එසේරේ ක්‍රියාපද වල අතීතය අරගෙන මුලින්ම කරලා ඉමු. ඊට පස්සේ එසේරේත් මම ඒ පාඩම් ටික කරන්න බලන්න. හරි. එහෙමනම් අපි එනම් අලුත් පාඩමකින් යමු. Ciao, ciao a tutti.